අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරියොත්තප්පියං ධනං සුත ධනං ච චාඝෝච පඤ්ඤාමේ සද්ධමන් ධනන්ති සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා විලාසී කාරුණික බෞද්ධ පින්වත්නි, රංගිරි මාධ්‍ය ජාලයේ රංගිරි රූපවාහිනී සේවයේ සිද්ධ කරනු ලබන දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි මේ පින්වත් හැම දෙනාම සූදානම් වන්නේ. කාරුණික පින්වත්නි, අපි බණ අහනවා නම් අපි කාරණා දෙකක් හිතේ ඇති කරගෙන තමයි අපි බණ අහන්න ඕන. අංක 1 තමයි අපි බණ අහනවා නම් මොනවා හෝ දෙයක් අපි ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ මේ බණ පටන් ගත්ත වෙලාවේ හිටපු කෙනා නෙවෙයි, මේ බණ ඉවරුණාට පස්සේ ඉන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ බණ තියෙන 84000ක්. අඩුම ගානේ මේ 84000න් එක ධර්මස්කන්ධයක්වත් මේ බණ ඉවරුණාට පස්සේ අපි දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්තම් අපි බණ අහලා නෙවෙයි, අපිට බණ ඇහිලා. අපි ඉඳගෙන ඉන්නවා නම් අපිට හොඳට කන් දෙක ඇහෙනවා නම් අපිට බණ ඇහෙනවා තමා. නමුත් බණ අහනවා කියන්නේ එකක්, බණ ඇහෙනවා කියන්නේ වෙනම එකක්. ඒ නිසා බණ අහනවා නම් මොනවා හෝ දෙයක් අපි ඉගෙනගෙනයි යන්න ඕන. එහෙම නැතුව අපි ඉඳගෙන ඉඳලා හිටියොත් එහෙම අපිට බණ ඇහෙන එක විතරමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මොනවා හෝ දෙයක් අපි ඉගෙන ගන්න ඕන. අපි ඉගෙන ගත්තේ නැත්තම් අපි දන්නවා මේ සංසාරය කියන්නේ කාරුණික පින්වතුනි විභාගයක් වගේ. ලෙඩ වෙන විභාගයක් අපිට තියෙන්නේ. ජරාවටපත් වෙන විභාගයක් අපිට තියෙන්නේ. මැරෙන විභාගවල කියන මේ සාංශාරික විභාගවලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවාම තමයි. මෙතන බණහන කාටද පුළුවන්නේ? මම ලෙඩ වෙන්නේ නැහැ කියන විභාගේ නොලියා ඉන්න පුළුවන්නේ කාටද? ඔය කළු වෙලා තියෙන කොණ්ඩේ සුදු වෙන විභාගය, කෙලින් වෙලා තියෙන හැම රැලි වැටෙන විභාගය, එහෙම නැත්තම් මැරෙන විභාගය. මේ විභාග නොලියා ඉන්න පුළුවන්නේ කාටද? මේ බණහන සුවහසත් දහසක් සියලුම දෙනාටම මේ විභාගවල වලට මූණ දෙන්න සිද්ධ වෙනවාම තමයි. එකපාරක් නෙමෙයිනේ. අපිට ලෙඩ හැදෙන ප්‍රමාණය අපිට කියන්න බෑ. අපි මැරෙන ප්‍රමාණය අපිට කියන්න බෑ. අපි මැරිලා ගිහිල්ලා කොයි තැනක අපි ඉපදෙයිද කියලා අපි කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ ලෙඩ හැදෙන, මහලු වෙන, මැරෙන දුක්සහිත විභාගය අපි දිනන්න ඕන නම් කාරුණික පින්වතුනි, අපි හැමදෙනා මොනවා වූ දෙයක් අපි ඉගෙනගෙන තියෙන්න ඕන. මෙතනදී මොනවා හරි දෙයක් කියලා අදහස් කරේ ධර්මයේ පිළිබඳව මොනවා වූ දෙයක් අපි ඉගෙනගෙන තියෙන්න ඕන. වනේ අන්ධ ගජෝවිය කියලා අපිට පොඩි කාලේ උගන්වලා තියෙන්නේ. ගජෝ කියලා කියන්නේ ඇතාට. අන්ධයි කියලා කියන්නේ ඇස් පේන්නේ නැති. ඇතෙක් කියලා කියන්නේ පොඩි සතෙක් නෙවෙයි. මහා විශාල ශරීරයක් තියෙන කෙනෙක්. ඇස් දෙක පේන්නේ නැත්තම් අන්ධයි නම් යන හැම තැනම වැටෙනවා, ප්‍රපාතවල වලට වැටෙනවා, ගස්වල හැප්පෙනවා, ගල්වල හැප්පෙනවා. ආන්නේ වගේ තමයි අපි බණ දන්නේ නැත්තම් අපිත් වලවල් වලට වැටෙන්නේ. අපිත් මහා ප්‍රපාතවල වලටයි වැටෙන්නේ. මෙතන වලවල් ප්‍රපාතවල කියලා අදහස් කරේ
මහපාරේ යනකොට තියෙන කාණු වලවල් නෙවෙයි. මෙතන ප්‍රපාතයක් කියලා වලවල් කියලා අදහස් කරේ ජරාව කියන ප්‍රපාතයට අපි වැටෙන්නේ. ඊළඟට ව්‍යාධිය කියන ප්‍රපාතයට අපි වැටෙනවා. ඊළඟට අපාය කියන ප්‍රපාතයට අපි වැටෙන්නේ. මං හිතනවා මේ අද පොයේ දවසේ බණ අහන කිසි කෙනෙක් ඒ කියපු ප්‍රපාතවල වලට වැටෙන්න කැමති අය නෙවෙයි. කවුරුත් කැමති නැහැ අපාය කියන ප්‍රපාතයට වැටෙන්න. කවුරුත් කැමති නැහැ දුගතිය කියන ප්‍රපාතයට වැටෙන්න. ඒ නිසා කාරුණික පින්වත්නි මේ ව්‍යාධිය කියන ප්‍රපාතයට වැටෙන්න ඕන නැත්තම් මරණය කියන ප්‍රපාතයට අපි වැටෙන්න කැමතිත් නැත්තම් මේ ලෙඩ වෙන මහලු වෙන මැරෙන දුක් සහිත සංසාරයේ කියන විභාගය අපිට දිනන්නත් ඕන නම් පාස් වෙන්න ඕන නම් හැමෝම යහපත් සිතින් මොනවා හෝ දෙයක් ඉගෙන ගන්නවායි කියන අදහස එක තමයි කාරණුක පින්වතුනි පිනක් රැස් කර ගන්නත් ඕන. බණ අහනවා කියලා කියන්නේ පින්කමක්. අපි පින්කම් සිද්ධ කරන්න බොහෝ උදවිය හිතනවා අපිට සල්ලි වියදම් වෙනවා කියලා පින්කම් කරන්න. එහෙම නෑ බණ අහන එකත් පින්කමක්. මේවා සංසාරයටයි වැදගත් වෙන්නේ. ඒ නිසා හැමෝම කුමන හෝ දෙයක් ඉගෙනගෙන පිනස් සිද්ධ කරගෙන මේ ලෙඩ වෙන මහලු වෙන මැරෙන දුක් සහිතින් සංසාරයෙන් එතර වෙනවාය කියන උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගෙන අපි බණ අහන්න සූදානම් වෙමු. කාරුණික පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයක් හැටියට තෝරගත්තේ සූත්‍ර පිටකය. මේ දහම් පාසල් යන දරුවෝ දන්නවා බුදුහාමුදුරුවන්ගේ දේශනාව සංඝීතිකාරක භික්ෂුන් වහන්සේලා කොටස් 3කට බෙදනවා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ සූත්‍ර පිටකයේ ආයවල් නිකායවල් 5කට බෙදනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන්. මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තියෙනවා සූත්‍රයක් සංකිට්ත ධන සූත්‍රය කියලා සූත්‍රයක්. ආන්නේ සූත්‍රය තමයි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයක් හැටියට තෝරගත්තේ. මේ සූත්‍රයේන දහම් කරුණු අපි අර්ථ විග්‍රහ කරගමු. මේකේන දහම් කරුණු අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ ධන 7ක් පිළිබඳව. මෙතන ධන කියනකොට මහ ප්‍රාණ දයන්න. කාරුණික පින්වතුනි ධනය කියලා කියපු ගමන් අපේ හිතට අදහසක් ඇති වෙනවා මේ කියන්නේ සල්ලි තමා. මේ කියන්නේ භෞතික සම්පත් තමා කියලා අපිට අදහසක් බැලුව බැලමට අහපු පමණින්ම අපිට හිතට නැගෙනවා ධනවතා කියලා කිව්වහම. හොඳට බලන්න සල්ලි ගොඩාක් තිබ්බාම කවුරු හරි කෙනෙකුට සල්ලි ගොඩාක් මිල මුදල් ගොඩාක් තිබ්බාම අපි එයාට කියනවා සල්ලිකාරයා කියලා. හැබැයි ධනය ගොඩාක් තිබ්බාම අපි එයාට කියන්නේ ධනවතා කියලා. බැලුව බැලමට මේ ධනවතයි සල්ලිකාරය එකයි වගේ නෙවෙයිද? අපි ඉංග්‍රීසි භාෂාවෙන් සල්ලි වලට කියන්නේ money. ධනයට ඉංග්‍රීසියෙන් කියන්නේ wealthy. money person කියලා කියනවා. අනිත් පැත්තෙන් කියන wealthy person. ධනවතා. එතකොට මේ සල්ලිකාරයයි ධනවතයි අතර තියෙන මොකද්ද මේ වෙනස? හොඳට බලන්න. ගොඩාක් සල්ලි තියෙනවා නම් අපිට ලොකු ගෙවල් හදන්න පුළුවනි. තට්ටු ගෙවල් අපිට හදන්න පුළුවනි. ගොඩාක් සල්ලි තියෙනවා නම් අපිට කාමර වෙන් කර ලොකු මෙට්ටයක් දාලා ඒ මෙට්ටේ උඩට බෙඩ්ෂීට් එහෙම දාලා බොහොම සුව පහසුව අපිට නිදා ගන්න පුළුවනි. හැබැයි බොහෝ ගොඩාක් සල්ලි තිබ්බට ඇඳවල් ලොකු ඇඳවල් වුණාට ගෙවල් ලොකු ගෙවල් තිබ්බට
සමහරක් අයට නිින්ද යන්නේ සමහරක් අය කල්පනා කරනවා මට මේ නිින්ද යන්නේ නැත්තේ ඇඳේ ප්‍රශ්නයක් තමයි කියලා හිතනවා. එයා ඇඳ මාරු කරලා බලනවා. එයා කාමරෙත් මාරු කරලා බලනවා. එයා ගෙදරත් මාරු කරලා බලනවා. ඒ මාරු කරන්න තරම් එයාට සල්ලි තියෙනවා. හැබැයි එයාට නිින්ද යන්නේ දැක්කද? අපිට භෞතික දේවල් මිලදී ගන්න පුළුවනි. ගයක් මිලදී ගන්න පුළුවන්. ඇඳ මිලදී ගන්න පුළුවනි. හැබැයි කාටද පුළුවන්නේ නිින්ද කියන එක මිලදී ගන්න? නිින්ද කියන එක මිලදී ගන්න බෑ. දැක්කද? සල්ලි වලට කරන්න පුළුවන් දේවල් තියෙනවා. සල්ලි වලට කරන්න බැරි දේවල් තියෙනවා. කෙනෙකුට ගොඩාක් සල්ලි තියෙනවා. සල්ලි වලට බෙහෙත් ගන්න පුළුවනි. හැබැයි සල්ලි වලට නිරෝගීකම ගන්න බෑ. දැක්කද? නින්දක් සුව පහසු නින්දක් ලබනවා නම් ඒක ධනයක්. නිරෝගී සම්පත්තිය තියෙනවා නම් ඒක ධනයක්. එනිසා කාරුණික පින්වතුනි භෞතික දේවල් ගෙවල් දොරවල් වෙන්න පුළුවනි. යහන වාහන වෙන්න පුළුවනි. මේ දේවල් කාරණේ පින්වතුනි කොයි වෙලාවකදී හරි විනාශ වෙන්න පුළුවන්කම තියෙනවා. අපි හිතන්නකෝ කාරුණික පින්වතුනි මහා විශාල සුනාමියක් වගේ ව්‍යසනයක් ආවොත් එහෙම ලංකාවේ මේ වෙනකොට මහා විශාල කාලගුණ විපර්යාසයන් සිද්ධ වෙන කාලයක්. ගම් වතුර ගලන කාලයක්. ඉතින් මේ කාලේ තමන් හම්බ කරව බොහෝ ධනය තමන්ගේ ජීවිතේම නඩත්තු කරලා ගෙවලා හම්බ කරව බොහෝ ධනය ගම් වතුරට විනාශ වෙන්න පුළුවනි. සොර සතුරු අල්ලලා ගෙනියන්න පුළුවන්කම තියෙන තමන් හම්බ කරපු ධනය ගින්නෙන් විනාශ වෙන්න පුළුවනි. සොර සතුරන්ට අතට වහුව වෙන්න පුළුවනි. දැක්කද භෞතික දේවල් වල ස්වභාවය? මම මෙතන කියන්නේ නෑ වැරදිලාවත් කියවිලත් නෑ කියවෙන්නෙත් නැහැ. ඔබ භෞතික දේවල් එකතු කරන්න එපා කියනව නෙවෙයි. ඔබ අද එක ගෙයක් තියෙනවනම් ගෙවල් දෙකක් ගන්න, වාහනයක් තියෙනවනම් වාහන දෙකක් ගන්න. මේ ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඊට වඩා ධනයක් අපි නොදනුවත්වම අපි දන්නේ නැතුව අපේ ජීවිත කාලය පුරාවටම ගෙවිලා යනවා. ඒ නිසා සල්ලිකාරයෙක් වෙනවට වඩා වැදගත් වෙන්නේ ධනවතෙක් වෙන එක. බුදුහාමුදුරුවෝ කොහොමද මේ ධනවතෙක් වෙන්නේ කියලායි මේ සූත්‍රයේ උගන්වන්නේ. මේ සූත්‍රය තුළ කරුණු කාරණා 7ක් බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා කොහොමද ධනවතෙක් වෙන්නේ කියලා. අපි මේ කාරණා එකින් එක අර්ථ විග්‍රහ කරගමු කොහොමද අපි ධනවතෙක් වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පළවෙනිවට ධනවතාගේ ලක්ෂණයක් බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්නුවා සද්ධා ධනං. සද්ධාව තියෙනවා නම් එයා ධනවතෙක්. කවුරු පිළිබඳ සද්ධාවද? මෙතන අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව ඇතිවන ශ්‍රද්ධාව. සෝවාන් වෙලා තියෙනවා නම්, සකු르දාගාමි වෙලා තියෙනවා නම්, අනාගාමි භාවයටපත් වෙලා තියෙනවා නම් ඒ උත්තමයන්ට ඇති වෙන්නේ ලෝකෝත්තර ධනයක්. ලෝකෝත්තරයි කියලා කියන්නේ මොකද්ද? අපිට කාරුණික පින්වතුනි ලෞකික දේවල් තියෙන්නේ. ලෞකිකයි කියලා කියන්නේ සමහරක් වෙලාවට කවුරු හරි කෙනෙක් ඇවිත් කියනවා ඔයාට මං ටකරන් ටිකක් දෙන්නම්. ඔයාට මං කිරි පැකට් ටිකක් දෙන්නම්. පුළුවන් නම් ඔය ආගම අත්හැරලා අපේ පැත්තට එන්න කියලා. එයාට යන්න පුළුවන් නම් එයා ගාව තියෙන්නේ ඵල ධනයක්. අචල වූ ශ්‍රද්ධාවක්. එයාගේ චංචලයි යාගේ ශ්‍රද්ධාව සෙලවෙනවා. හරියටම මඩේ හිටපු ඉන්නක් වගේ. එහාට වැනෙනවා, මෙහාට වැනෙනවා. ඒ පැත්තට යනවාද හරියට වැට උඩ ඉන්නවා වගේ. බෞද්ධයෙක් නම් බුදුහාමුදුරුවෝ පිළිබඳ තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාව, ගෞරවය, විශ්වාසය තියෙනවා නම් ඒක වැට උඩ ඉන්නවා වගේ වෙන්න බෑ. ඒක චංචල වෙන්න බෑ. ඒක අචල වූ ශ්‍රද්ධාවක් වෙන්න ඕන. මගේ බුදුහාමුදුරුවෝ අපි උගන්වුවේ, අපි ඉගෙන ගත්තේ
බුද්ධං ජීවිත පරියත්තං සරණං ගච්ඡාමි කියලා. මගේ ජීවිතයේ දෙවෙනි කොටයි අපි බුදුහාමුදුරුවෝ සරණ යන්නේ. ආන්නේම සරණ යනවනම් මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයනේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ට වඩා එහාට ගිය මානවයෙක් නැහැනේ ලෝකේ. මේ මනුස්ස සමාජයේ මේ මානව ඉතිහාසයේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයා තමයි බුදුහාමුදුරුවෝ. ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ උපන්න විශිෂ්ටතමයා තමයි බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ මිනිස්සෙකුට සිත දියුණු කරලා ඉහළටම යන්න පුළුවන් කෙනෙක් වුණා නම් ඒ හිටිය අපේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා එවන් උත්තමයෙක්ව සරණ යන්න පුළුවන් නම් කාරුණික පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ ගුණ අපිට කියලා ඉවර කරන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ තිබුණු සීලය අපිට කියලා ඉවර කරන්න බෑ. හරි ලස්සන අපූර්ව නිදසුනක් තියෙනවා. ලේන් පැටියෙක් මහමුදට බිලි වුණාට පස්සේ ලේන් අම්මා මොකද කරන්නේ දන්නවද? ලේන් අම්මා කල්පනා කරනවා මම මේ පැටියව ගොඩ දාන්න ඕන කියලා. අර නැට්ට ගිහිල්ලා පොඟවනවා මහමුදේ. ගොඩට ඇවිල්ලා නැට්ට ගසනවා. මේ විදිහට මහා සාගරයේ ජලය ඉවර කරලා අර ලේන් පැටියා ගොඩ දානවා වගේ තමයි, හිතනවා වගේ තමයි අපි වගේ සාමාන්‍ය මිනිස්සු පෘථග්ජනයෝ අපි බුදුහාමුදුරුවන්ගේ තියෙන ගුණ ඉවර කරලා නිමාවටපත් කරනවා කියලා හිතනවා නම් අපිට එහෙම කියන්න බැරි නිසානේ බුදුහාමුදුරුවන්ගේ ගුණ 9කට බෙදලා තියෙන්නේ. නිසා කාරුණික පින්වතුනි කවුරු හරි කෙනෙක් බුදුහාමුදුරුවන්ව අචල වූ ශ්‍රද්ධාවකින් මේක භක්තිය නෙවෙයි. කෙනෙක් හිතනවා මේ ශ්‍රද්ධාව කියන්නේ භක්තිය කියලා. භක්තිය කියන වචනින්ම තියෙන බියජනක බවක්. අපි බුදුහාමුදුරුවන්ව සරණ යන්නේ බයට නෙවෙයි. අපි බුදුහාමුදුරුවන්ව සරණ යන්නේ බිහිතියකින් නෙවෙයි. දජග්ග සූත්‍රයේදී අපි ඉගෙනගෙන තියෙනවා දන්නවා. බියක් තැතිගන්මක් ඇති වුණොත් එහෙම බලන්න කියනවා වරුණ දෙවියන්ගේ කොඩිය. මේ විදිහට කොඩි බලන්න කියන වරුණ දෙවියන්ගේ කොඩිය බලන්න කියනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බීරුච්චම්බි පලායිති. ඒ අය බය වෙලා බිරාන්ත වෙලා පලා යනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේ රාගය දුරු කරපු කෙනෙක්, ද්වේෂය දුරු කරපු කෙනෙක්, මෝහය දුරු කරපු කෙනෙක්. එවන් උත්තමයෝ අභීරුච්චම්බි අනුත්‍රාසි අපලායිති. පලා යන්නේ බීතියකටපත් වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝලා. දැක්කද? එහෙම බුදුහාමුදුරුවෝ කෙනේ සරණ ගියොත් කාරුණික පින්වතුනි කවදාකවත් මේ සංසාරේ ඉපදෙන්නේ නැහැ දුගතියක. ඉපදෙන ආත්මයක් පාසාම අපි ඉපදෙන්නේ සුගතිගාමී වෙලා. දැක්කද? වටින්නේ නැද්ද කාරුණික පින්වත්නි? ලොකු ඇඳක් ඇඳගෙන නිදාගෙන ඉන්නවට වඩා මේ ඉපදෙන ආත්මයක් පාසාම සුගතිගාමී වෙන්න තියෙනවා නම්, දිව්‍ය ලෝකෙ ගත වෙන්න තියෙනවා නම් ඒක ධනයක් නෙමේද? දැක්කද? ඔන්න බුදුහාමුදුරුවෝ අපිට ගන්න පළවෙනි ධනය සද්ධා ධනය. අංක 2 සීල ධනං. සීලය කියලා කියන්නේ කාරුණික පින්වත්නි ගෘහස්ථයාගේ සීලය තමයි පංච සීලය. අපිට පුළුවන්කම තියෙනවා නම් අඩුම ගානේ මේ පංච සීලයවත් ආරක්ෂා කරන්න. බලන්න කාරුණික පින්වත්නි මෙලව වශයෙන් හම්බ වෙන ධනය අංක 1 තමයි කිත්ති සබ්බෝ අබ්බුග්ගතෝති. සල්ලි දීලා කරන්න බැරි වැඩක් නේ. කීර්තිය පතුරව ගන්න එක. බොහෝ උදවිය පන්සල් වල බොහෝ දේවල් හදලා නම ගහනවා මෙයාට පින් පිනිස සාධවා පූජා කරන ලදී. මොනවද බලාපොරොත්තු වෙන කීර්තිය? මොකුත් හදන්න නැතුව කිසිම වියදමක් යන්නේ නැතුව බලන්නකෝ අපිට කාරුණික පින්වතුනි අපේ කීර්ති ഘോഷාව නැගෙනවනේ. මෙයා සීලවන්තයෙක් කියලා කියනවනේ හැමෝම. අනේ මේ අම්මා හරි සීලවන්තයෙක්නේ, මේ අම්මා හරි ගුණවන්තයෙක්නේ කියලා කොච්චර දේවල් මිනිස්සු කතා වෙන, කොච්චර ආඩම්බරයක්ද.
දරුවන්ට තමන්ගේ අම්මා දිහා බලලා අනේ අපේ අම්මා හරි සීලවන්තයිනේ මේ අම්මා හරි හොඳ කෙනෙක්නේ කියලා අහන්න ලැබෙනවා කොච්චර දෙයක්ද. වංචාකාරයෙක් නම් හොරකම් කරනවා නම් කාමයේ මිත්‍යාචාරයේ හැසිරෙනවා නම් තියෙන්නෙම කාරුණික පිංගුද අපවාද තියෙන මිනිස්සුන්ට දැක්කද? සීලවන්තයෙක් නම් කීර්ති ഘോഷාවයි නැගෙන්නේ. ඊළඟට විසරද උපසංකම් දියාව පිළිගන්නව හැමතැනම. මොකක් හෝ හිතන්නකො දැන් ගමක සමිතියක් තියෙනවා නම් ඒ සබ්බිතියේ සභාපතිකම දෙනවද දුරාචාරය යන මිනිහෙකුට? අඩුම ගානේ හොරකම් කරන මිනිහෙකුට දෙනවද භාණ්ඩාගාරිකකම? දැක්කද? සභාවක් ඉස්සරහා මිනිස්සු ඉස්සරහා එයාව පිළිගත්ත කෙනෙක් බවට පඬිතෙක් වගේ එයාව පිළිගන්නේ. වටින්නේ නැද්ද? ධනයක් නෙමේද? දැක්කද? අසම්මෝලෝ කාලං කරෝති මම්මුලා වෙලා මැරෙන්නේ නැහැ. අපි බොහෝ තැන්වල පිරිත් කියන්න යනවා. පිරිත් කියන්න ගියාම සමහරක් අය මැරෙන්න බයේ කෑ ගහනවා, විරෝපට්ටම් දෙනවා, ලත වෙනවා, බෑ කියනවා, යන්න බෑ කියනවා. සිල් රැකලා තිබ්බනම් බය වෙන්න ඕන නැහැ. බොහොම සතුටෙන් යාට මිය පරලව යන්න පුළුවන්. මම්මුලා නොවි මැරෙන්න පුළුවනි. දැක්කද? කායස්ස බෙහෙදා මරණ සුග්ගතින් ලෝකං උපජ්ජති මැරලා ගිහලා ඉපදෙන්නෙම සුගතිය. දැක්කද? ධනයක් නොමේද? දැක්කද? සද්ධා ධනං සීල ධන හිරි කියන්නේ ලැජ්ජාව. කාරුණික පින්වත අපි ලැජ්ජා කරන්න බය වෙන්න ඕන. මම මේ වැරද්ද කරාම මම අම්මට මූණ දෙන්නේ කොහොමද? තාත්තට මූණ දෙන්නේ කොහොමද? මේ සමාජයට මූණ දෙන්නේ කොහොමද කියලා හිතන්න ඕන. අඩුම ගානේ පන්සලේ ලොකු හාමුදුරුවන්ටවත් මම මූණ දෙන්නේ කොහොමද කියලා හිතන්න ඕන. එහෙම හිරි ගතිය තිබ්බොත් එහෙම ලැජ්ජාව තිබ්බොත් එහෙම එයා කවදාකවත් පව් කරන කෙනෙක් නෙවෙයි. එයා පින්කම් කරන දේ කෙනෙක් බවට පත් වෙනවා. එයා ඉපදිලා ගිහිල්ලා ඉපදෙන්නේ කාරුණික පිංගුතුනි සුගති ආත්මවල. දැක්කද? ඉතින් මේකක් ධනයක් නේ. ඊළඟට කාරුණික පිං ඔත්තප්ප කියලාගෙන බය වෙනවා, බිරාන්ත වෙනවා. පව්කම් කරන මිනිහා අත්හානුවාද බය. තමන්ටම බය වෙනවා. හිත හැම වෙලෙම සැලෙනවා මාළුවෙක් වගේ. ගැරන්ඩියෙක් වගේ. ගැරන්ඩියෙකුට මේවර පලා යනවා. අපිත් එහෙම තමයි වැරද්දක් කරලා තිබ්බාම පොලිසිය දැක්කාම අපි බය වෙනවා, බිරාන්ත වෙනවා. පව්කම් කරලා තිබ්බනම්, හොරකම් කරලා තිබ්බනම් හිත ඇතුලෙන් බය වෙලා තමයි ජීවත් වෙන්නේ. හිතේ සතුටක් නැහෙනේ පව්කම් කළාම. එයා හොඳටම දන්නවා මම මේ කරේ නරක වැඩ පව්කමක් කියලා එයා දන්නවා. ඊළඟට බලන්නකෝ පරානුවාද බය. මොකද පරානුවාද බය කියන්නේ? අනිත් මිනිස්සුන්ගේ චෝදනාවට ලක් වෙයි කියන බය. ඊළඟට බලන්නකෝ දණ්ඩ බය. දණ්ඩ බය කියලා කියන්නේ දඬුවම් උසාවි යන්න වෙයි, හිරේ යන්න වෙයි, බන්ධනාගාරේ යන්න වෙයි කියලා හිතේ දන්නවා බයෙන් ජීවත් වෙන්නේ. ඔය ඔක්කොටම වඩා බය වලට වඩා භයයි කාරුණිකේ පිංගතුනි මේ සංසාරික බය නැත්තම් කර්ම බය කියන එක. මොකද්ද දන්නවද? තමන් පව්කම් කරාම ලැබෙන විපාකය. ඒ බය ඔක්කොට වඩා තියෙනවනේ. බලන්ඩෝ ඉන්ද තප්පති මෙලවත් ලැබෙනවා. පෙච්ච තප්පති කියන්නේ පරලෝකෙට ගිහිල්ලත් ලැබෙනවා. ගිහිල්ලා ඉපදෙන්නේ කාරුණිකේ පිං පව්කම් කරොත් එහෙම දුගතිගාමී තැන්වල. අපායවල වල වැටෙන්නේ. දැක්කද? බය තියෙනවා නම් පව්කම් කරන්න, බය තියෙනවා නම් පව්කම් නොකර ඉන්නවා නම් එයා ගිහිල්ලා ඉපදෙන්නේ කාරුණික පිංගුතුනි සුගති ආත්මවල. දැක්කද? ධනයක් නොමේද? සද්ධා ධනං සීල ධනං හිරි ධනං ඔත්තප්ප ධනං. ඊළඟ කාරණාව තමයි කාරුණික පිංගුතුනි ඡාග ධනං. සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පයන් සුත. සුත කියලා කියන්නේ අහනවා. මොනවද අහන්නේ? සද්ධර්මය අහන්න ලැබෙනවා නම්, යහපත් දේවල් අහන්න ලැබෙනවා නම්, ගණ්ඩකු ගිරව් දෙන්නගේ කතාව එක ගිරවෙක් වෙන පුංචි මියා කතරු කතා කියන්න වෙලාව නොවේ. එක ගිරවෙක් වැටුණා කොහාටද? හොරු ගාවට. අනිත් ගිරව වැටුණා යහපත් තැනට. දැක්කද? අපිට අහන්න නොලැබුණොත් එහෙම සද්ධර්මයේ අපි ඉපදුනොත් එහෙම මිත්‍යා දෘෂ්ටික රටක සද්ධර්මයේ අහන්න නැති රටක අපි ඉපදුනොත් එහෙම
දැක්කද කාරුණික පින්වත්නි? සුත කියලා කියන්නේ අහන්න ලැබෙනවා නම්, යහපත් දේවල් පින්කම් අහන්න ලැබෙනවා නම්, බණ අහන්න ලැබෙනවා නම් ඒකත් පින්කමක්, ඒකත් ධනයක්. මම මුලින් සිහිපත් කළෙත් ඒකයි. බණ දන්නේ නැත්නම් මහා ප්‍රපාතවල වලට වැටෙනවා වගේ සද්ධර්මයේ දැනගත්තේ නැත්නම් මහා ප්‍රපාතවල වලට අපි වැටෙන්නේ. ඒ නිසා සද්ධර්මයේ තියෙන කාලේ හොඳට අහන්න ඕන. ඒ මැව්වොත් ඒ මහා ධනයක්. ඒ මැව්වොත් එම අපිට මේ ලෙඩ වෙන, මාළු වෙන, මැරෙන දුක්සහිත සංසාරයෙන් ඈතර වෙන්නත් පුළුවනි. සුගතිගාමි ආත්මවල අපිට ඉපදෙන්නත් පුළුවනි. දැක්කද? ලොකු ගයක් හදනවට වඩා බලන්නකෝ ඒ ධනෙ වටින්නේ නැද්ද? ඊළඟට කාරණේ පේන ඡාග ධනෙ. ඡාග කියලා කියන්නේ ත්‍යාගශීලී බව. මොකද්ද මේ ත්‍යාගවන්ත බව? කාරණේ පින්වතුනි කෙනෙකුට හිතන්න පුළුවනි මේ මොකද්ද මේ ඡාග බව නැත්තම් ත්‍යාගවන්ත බව කියන්නේ කියලා. ඔය ඇත්තොන්ට මේ ත්‍යාගවන්ත බව, ඡාග බව මොනතරම් ධනයක්ද කියලා හොයන්න යන්න නගරයකට. තමන්ට ළඟම සමීපම නගරයකට ගිහිලා බලන්න. සමහර මිනිස්සු මහා බත් වේලක් කණ්ඩ කිලෝමීටර ගණන් ඇවිදිනවා, යාඥා කරනවා, ඉල්ලනවා. අනේ මහත්තයා කීයක් හරි දෙන්න කියනවා, උදේ කෑවෙත් නැහැ කියනවා, දවල් කෑවෙත් නැහැ කියනවා, පින්සෙන්ඩු වෙනවා. සමහර මිනිස්සු උදේට ලංකාවේ කාලා, දවල්ට පිට රටක කාලා, හඳට ගිහිලා කණ්ඩ පුළුවන් මිනිස්සු අපේ සමාජ ජීවත් වෙනවා. සමහර මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනුව නැතුව පේමන්ට් වල නිදා ගන්නකොට අහස් උස්සට මාලිගාවල් හදාගෙන සමහර මිනිස්සු ජීවත් වෙනවා. දැක්කද? ඒ කියන්නේ මොකද්ද? දීම සහ නොදීම අතර තියෙන පරතරය. කෙනෙක් සල්ලිකාරයෙක් වෙනවා නම්, කෙනෙක් දුප්පත් වෙනවා නම් අපි පින්පව් හොයාගෙන කොහේවත් යන්න ඕන නැහැ. ළඟම තියෙන නගරයකට ගිහිලා බලන්න. එයාට වඩා මම දුප්පතෙක් උනේ කොහොමද? එයාට වඩා මම පොහොසතෙක් උනේ කොහොමද කියලා හොයාගන්න කෙනෙක්ව දිහා බලලා අපිට පින්පව් හොයාගන්න පුළුවනි. ඒ නිසා කවට හරි පුළුවන් නම් මේ දරුවෝ වෙනුවෙන් යම් කිසි දෙයක්, වැඩිහිටියන් වෙනුවෙන් යම් කිසි දෙයක්, ඉගෙන ගන්න දරුවන්ට පොතක් කරන් දෙන්න පුළුවන්, පෑනක් කරන් දෙන්න පුළුවනි. බිත්ති හතර මායිමේ, වත්ත හතර මායිමේ ඇඟම නඩත්තු කරනවා වෙනුවට Tamanට පුළුවන් නම් දුගී මගී යාචකයන් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවනි. ඊළඟට ආර්ය මහා සංඝයා වෙනුවෙන් මොනවා හරි දෙයක් අපිට පරිත්‍යාග කරන්න පුළුවන්, දෙන්න පුළුවනි. දෙන දේවල් කොච්චර දේ තියනවද? ඒ නිසා කාරුණික පිළිවෙල ත්‍යාගවන්ත බව තිබ්බොත් එහෙම, දන් දීලා තිබ්බොත් එහෙම, කෙටියෙන් කියන්නම් ලැබෙන ආත්මයක් පාසාම ඔය ඇතුන්ට ආයුෂය ලැබෙනවා. කවදාකවත් පොඩි කාලේ, තරුණ කාලේ, පුංචි කාලේ අපි මැරෙන්නේ නැහැ. දීර්ඝායු සම්පත්තිය ලබන්න පුළුවන්. ආයු වඩකෝ, ධන වඩකෝ බලන්නකෝ කොච්චර දේවල් ලැබෙනවද ත්‍යාගවන්තයෙක් වුණොත් එහෙම. ආයුෂේ, වර්ණ සම්පත්තිය ලැබෙනවා. කෙනෙක් දැක්කහම ප්‍රියමනාප බව ලැබෙනවා. සැපේ කියලා කියන්නේ කාටවත් අතපාන්න ඕනේ නැහැ. දුගියෙක් වෙලා, යාචකයෙක් වෙලා අපි ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නෙම සැපගාමී ආත්මවල, සුගතිගාමී ආත්මවල. ආවිෂේ වර්ණයේ සැපේ. බලය කියන්නේ කායික බලය අපිට හම්බ වෙනවා දන් දෙන අයට. මානසික බලය හම්බ වෙනවා දන් දෙන අයට. පිරිස් බලය හම්බ වෙනවා දන් දෙන අයට. සමහරක් අයට හොඳට ඇඟපත තියෙනවා. හැබැයි වැඩක් කරන්න බෑ, මානසික බලය නෑ, දන් දීලා නෑ. අනිත් අයට උදව් උපකාර කළා නෑ. බොහෝ තැන්වලට සමහරක් උදවියට කායික බලය තියෙනවා, මානසික බලයක් තියෙනවා. හැබැයි යාලට පිරිස් බලය නෑ, අඩුයි. වැඩක් කරගන්න මිනිස්සු නෑ. කෙනෙක් පින්කම් කරනකොට, දන් දෙනකොට පිරිස එකතු කරගෙන පින්කම් නොකිරීමේ ප්‍රතිඵල දැක්කද? අපිට කායික බලය හම්බ වෙනවා, මානසික බලය හම්බ වෙනවා, පිරිස් බලය හම්බ වෙනවා. දානය කියලා කියන්නේ කාරණේ පින් අත්හැරීම. අත්හැරීම කියලා කියන්නේ ත්‍යාගවන්ත බව, කිසිම දෙයක් බලාපොරොත්තු රහිත බව. මේ කියන්නේ අතින් දෙන එකක් නෙවෙයි, හිතින් දෙන එකක්. ඒ නිසා කාරුණික පින්වතුනි, අවසානයේදී ඔය ඇත්තොන්ට දන් දීලා උතුම් නිවනින් සැනසෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් බලන්නකො මේක ධනයක් නේ. අන්තිම කාරණාව තමයි කාරුණික පින්වතුනි, ප්‍රඥාව.
බොහෝ උදවිය හිතනවා මේ ප්‍රඥාවයි උගත්කමයි එකයි කියලා. එහෙම නැත්නම් ප්‍රඥාවයි දැනුමයි එකයි කියලා බොහෝ අය හිතන් ඉන්නවා. මට කියන්නකෝ චුල්ලපන්දක ආමුඳුරෝ ඉගෙනගත්ත විශ්වවිද්‍යාලේ චුල්ලපන්දක ආමුඳුරෝ මොකද්ද කරපු විභාගය එක ගාතාවක් මාස 4ක් පාඩම් කරන්න දුන්නා. පදුමන් නදා කෝකනදන් සුගන්ධන් කියන ගාතාව මාස 4ක් යනකම්ම පාඩම් කරගන්න බැරි වුණා. අයියා කිව්වා මහා පන්දක ආමුඳුරෝ සිවුරු ඇරලා ගෙදර යන්න කියලා. දැක්කද? බුදුහාමුදුරුවෝ මොකෝ කළේ? සුදු රෙද්දක් අතට දීලා පිරිමැදලා බුදුහාමුදුරුවෝ එයාව නිවන් දැක්කුවා. දැක්කද? සුනීත සෝපාකල විශ්වවිද්‍යාලයේ උපාධිගත අය නෙවෙයි. රජ්ජුමාලාල විශ්වවිද්‍යාලයේ උපාධිගත අය නෙවෙයි. දැක්කද? ප්‍රඥාව කියන්නේ කාරුණික පින්වත්නි මේ ලෝකයේ ඇත්ත තීරුම් ගැනීම. මේ ලෝකයේ තියෙන ස්වභාවයේ තීරුම් ගැනීම. කාට හරි පුළුවන් නම් මේ ඇත්තටම ලෝකේ තියෙන පරම සත්‍ය අවබෝධ කරගන්න එක. මේ ලෙඩ වෙන එක තීරුම් ගන්න එක. මේ මැරෙන බව තීරුම් ගන්න එක. සියල්ලම අත්හැරලා දාලා යන්න ඕන බව තීරුම් ගත්තොත් එහෙම ආන්න ඒකට තමයි කියන්නේ කාරුණික පින්වතුනි ප්‍රඥාව කියලා. ඒ නිසා හැමෝම මෙන්න මේ කාරණා 10 තීරුම් ගමු. කාරණා 7 අපි තීරුම් ගමු. සද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, සුත බව, ඡාගවන්ත බව, ප්‍රඥාව කියන මෙන්න මේ කාරණා 7 අපි තීරුම් ගත්තොත් එහෙම අපිට මේ ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන දුක්සහිත සංසාරයෙන් එතර විය හැකි කාරුණික පින්වත්නි. ඒ නිසා මෙන්න මේ කාරණා 7 තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් එහෙම මෙලවගත ජීවිතේ විතරක් නෙවෙයි පරලෝකගත ජීවිතයටත් වටිනා කියන මහා ධනයක් එකතු කරගෙන උතුම් නිවනින් සැනසිය හැකි කාරුණික පින්වත්නි. ඔබ හැමෝටම තෙරුවන් සරණයි. සාදු සාදු. කාරුණික පින්වත්නි, අද උතුම් වූ මේ ධර්ම දේශනාවේ සුපිම්බර දායකත්වයෙන් ක්‍රියා කරන්නේ රංගිරි මාධ්‍ය ජාලේ රංගිරි රූපවාහිනී සිදු කළා වූ මේ උතුම් මාහැඟි පින්කමේ සුපිම්බර දායකත්වයෙන් ක්‍රියා කරන්නේ අගලවත්ත යටියන පදිංචි එන් කුලරත්න ආදරණීය පියතුමාගේ එවැගේ මහනුවර පදිංචි නිලෝකා ප්‍රියංගනී යසිරු කුලරත්න සහ මලීෂා නෙත්මිනී කුලරත්න යන දයාබර බිරිඳගේ සහ දූ දරුවන්ගේ එවැගේම කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ලිලන්ති දිස්නා කුලරත්න බන්දුවල ලියනාරච්චි රුමාල් ලියනාරච්චි සහ නිසානි ලියනාරච්චි සහ හොරණ පදිංචි ලලන්ත කුලරත්න ශ්‍යාමා රණවීර හසිතා මනුරවි කුලරත්න යන සොයිර සොයිරයන් සහ දූ දරුවන් ඇතුළු පවුලේ සෑම දෙනා එකතු වී අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයෙන් ක්‍රියා කරනවා. විශේෂයෙන්ම 2022